කරුණා කරලා 100න් වැඩි කරන එක නවත්තන්න. මේක Excel beginnersලට මගේ corporate trainings වල මම දැකපු දෙයක් තමයි ගොඩාක් කට්ටිය කරන්නේ percentage එකක් බලද්දී ඒක 100න් වැඩි කරන එක. Excel එකේ ඔයා ඒක කරන්න ඕන නැහැ. ඇයි කියලා මම පැහැදිලි කරන්න. මේ data එකේ අපේ sales තියෙනවා, ඒ වගේම අපේ profit තියෙනවා. මේක තියාගෙන අපිට පුළුවන් අපේ profit margin එක calculate කරන්න. මම මෙතන equal එකක් දාලා කලින් මගේ profit එක select කරගන්න. මම ඒක divide කරන්නම් sale එකකින්. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සමහර කට්ටිය කරනවා මෙන්න මේක වැඩි කරනවා 100න්. මේක මං enter කළොත් මෙතන 52 කියලා පෙන්නනවා. අපිට හිතන්න පුළුවන් මේක හරි කියලා. මම මේක පල්ලෙහාට ඇද ගන්නම්. දැන් මේක මං highlight කරලා Excel එකේ percentage කියන format එක මං select කරගන්නම්. දැන් බලන්න මේක 52ක් නෙමෙයි මේක 5200ක්. එතකොට solution එක මොකද? අපිට පුළුවන් මෙතන තියලා equal එකක් ගහලා profit එක divide කරන්න ඕනේ sale එකකින්. කරලා 100න් වැඩි කරන්න නැතුව අපි simply මේක enter කරනවා. එතකොට මෙතන 0.52ක් කියලා එනවා. මේක තමයි real percentage එක. අපිට මේක පුළුවන් පල්ලෙහාට ඇදගෙන ගිහිල්ලා ඒ වගේම simply මේ percentage එක select කරන්න. දැන් බලන්න margin එක percentage වලින් හරියට පෙන්නනවා.